ඇත්තට මේ විදිහට පහර දී සහ ගහන වැඩක්. මේ වගේ මිනිස්සු ඉන්න පැත්තක ජීවත් වෙන්න ලැබෙන්න හොඳ නැහැ මිනිස්සුන්ට. සත්තු හදන්නේ ගොඩක් ආදරෙන් මිනිස්සු. තමන්ගේ ළමයි වගේ තමයි සත්තු හදන්නේ. ඉතින් බල්ලෝ පූසෝ එහෙම අනිවාර්යෙන් බය වෙනවා. ඊට පස්සේ කුරුල්ලෝ එහෙම හදන කට්ටිය ඉන්නවනේ. ඔය රචින සද්ද දැන් එන සද්ද මේ රචින තියෙන්නේ. ඉතින් සත්තු අනිවාර්යෙන් බය වෙනවා ඔය රචින සද්දෙට. ඉතින් මේ උත්සව කාලේදී ඉතින් රචිනයක් දාලා මේ සතුටක් ලැබුවට කමන්න. හැබැයි වුණට වඩා මේ වදාන්න යන්න හොඳ නැහැ. වෙන එකතර මේ කීපයක් දැම්මට ඉතින් මේ කට්ටියගේ විනෝදය වෙනුවෙන් මොකුත් කියන්න බෑ ඒකට. හැබැයි ඉතින් ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සමහර කට්ටිය නිකන් ෆන් එකට වගේ නිකන් තරන කට්ටිය වෙනවා. ඉතින් මේ බුද්ධිලත් එහෙම කෙනෙක් වෙන්නයි සමහරට අපි දන්නේ නැහැ කොහොමද කියලා. ඒක ආන්දාව කියන්නේ නැති මේ අපේ සත්තු බය වෙන මොකක් හරි කියලා. ඉතින් සමහරට ඒ දෙන්න අතර බහින් බස් වීමක් වෙලා තමයි මේ මිනිහට මේ කේන්තිය පාලනය කරගන්න බැරුව මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ මොරගාහෙන ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් පොලිසිය විසින් අදාළ දඬුවම් මේ වෙනකොට අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන දීලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඉතින් මේ වගේ මේ පොඩි දේවල් වලට මේ විදිහට මරා ගන්න යන්න හොඳ නැහැ. සමහරට දෙන්නත් එක්ක කතා බහ කරලා මේ විසඳ ගන්න තිබ්බ එක්ක. දැන් සමහර මිනිස්සු ඉන්නවා නිකන් තව කෙනෙක් කියන දෙයක් අහන්නෙම නැහැ. නිකන් අපි විතරයි මේ වැඩකාරයෝ. ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න මිනිහෙක් වෙන්නේ නැති ඔය මිනිහා. එහෙම කාන්තාවන්ට ගහන්න බෑ. කාන්තාවන් නෙවෙයි කඩවත් ඒ විදිහට මේ ගහන්න බෑනේ. ඉතින් මේ දවස්වල වෛරල් යනවා. ඉතින් මේ ටිකේම මේ වගේ පුවත් තමයි අහන්න ලැබුණේ. අපේ පේජ් එකේ දැම්මා මේ අපේ YouTube channel එකේත් ඔයගොල්ලෝ දකින්න ඇති. මිනිස්සුන්ට මොන වෙලාවද කියලා හිතනවා එක වෙලාවකට. ඉතින් මේ වගේ දේවල් මේ දකින්න ලැබීමෙන් පේන්නේ ඉතින් සමාජයේ පිරිහිලා තියෙනවා කියලා තමයි. ඉතින් මේ වගේ සිද්ධි මේවා උදාහරණයකටවත් තරම් මේ වගේ සිද්ධි මේ තවදුරටත් ඇති වෙන එක වළක්වා ගත්තොත් හැමෝටම යහපත් සමාජයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න අනිවාර්යෙන්, කමෙන්ට් එකක් දාන්න මේ සිද්ධිය ගැන. ඊට පස්සේ ෂෙයා කරන්න. මේ වගේ සිද්ධි අපි කොහොම හරි වළක්වා ගමු. කාටවත් මේ කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න තමයි අපි අරමුණු කරගන්න ඕනේ. එහෙනම් අපේ පේජ් එක follow කරන්න, YouTube channel එක subscribe කරන්න. මාසේ පඩිය අරන් සතියේ එහෙම නැත්නම් දවස් දෙකෙන් පඩියෙන් 3න් එකක් විතර ඉවරයි නේද? ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් හදාගමුද? මාස දෙකටම රුපියල් 2000ක් වගේ අවම මුදලකට ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුල ඉඳන් ඉගෙන ගමු. ඊට පස්සේ සල්ලි හොයන විදිය අපි කියලා දෙන්නම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න 077 820යි 533 4.